අන්නක සමහර වෙලාවට සමහර කෙනෙක් භාග්‍යතුන් වහන්සේටත් වඳිනවා පොදනවා. සමහර ලාවට දුකක් කරදරයක් ඇති වුණාම දේවාලයකටත් ගිහිල්ලා පඳුරක් දෙකක් දාලා බාරයක් වෙනවා. වාහනයක් ගත්තමත් යනවා, රස්සාවකට යන දවසටත් යනවා. මොකක් හරි අලුතෙන් ව්‍යාපාරයක් හදාගන්න යනකොටත් ඕක කරනවා. ඒ කියන්නේ හරියට තිසරණ සරණ ගිහිල්ලා නෑ. බලනකො සමහර කෙනෙකුගේ ගෙවල් වල පින්වතුනි බුදු පිළිමද දේව පිළිමද වැඩිපුර තියෙන කියලා. බුදුන්ට වඳින පොදනෝ වගේම ඒ සමහර ලාවට මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වඳිනව පොදනව සමහර තැන්වල. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ අර බලය අඩුයි කියලා හිතලා දෙවියන්ට වඳින්න පුදන්නේ. සමහර කෙනෙක් එහෙම හිතනවා ඇති. භාග්‍යතුන් වහන්සේට වඳිනකොට වෙනම පිහිට ලැබෙනවා. මේ දෙවියන්ට වඳිනව පොදනකොට වෙනම පිහිට ලැබෙනවා කියලා. බෙන්ගුතරි එහෙම පිහිටක් අපට ලැබෙන්නේ. අර අපේ මහබෝසතන් වහන්සේට විච් අධ්‍යක්ීමක් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඔය එක්තරා ආත්මයක බෝසතන් වහන්සේ බමුණු කුලයක ඉපදිලා තරුණ වියේදී දෙමව්පිය අහනවා පුතේ නුඹ ශිල්ප ශාස්ත්‍ර හදාරලා ගිහිගේ ඉන්නවද මේ ධනිය බලාගෙන එහෙම නැත්නම් මේ බ්‍රාහ්මණයෙක් වෙලා ත්‍රිවේදයේ ඉගෙනගෙන බ්‍රාහ්මණ පූජකයෙක් හැටියට ගිනි දෙවිය පුදනවද? එහෙම ගිනි දෙවියන් පුද හිටියොත් නම් නුඹට මරණින් මතුව බ්‍රහ්ම ලෝකේ නම් උපදින්න පුළුවන් කිව්වා. දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරා. ඉතින් ගිහි ජීවිතේ ඉඳලා මට මොන ප්‍රයෝජනයක්ද? මං එහෙනම් යනවා පැවිද්දට ගිහිල්ලා ගිනි දෙවියන් පුද ඉන්නවා කියලා ඒ කාලේ තිබිච්ච ආගමික විශ්වාසය පිළි අරගෙන කැලේට ගියා. දැන් යන්නේ මොකටද? ගිනි දෙවියන් පුදන්න. ගිනි දෙවියන් පුදන එක තමයි තමන්ගේ කාර්යය. ඉතින් දැන් ගිනි දෙවියන් පුදනවා කියන්නේ ඇත්තට මේ ගින්නට නොයෙක් වටිනා කියන දේවල් දානවා. එතකොට ඒක දෙවියන් ළඟට යනවා කියලා තමයි මේ විශ්වාසය තියෙන්නේ. ගින්නට දැම්මම මේව පිලිසුනාම ඒ දුම දෙවියන් ළඟට යනවා. ඒක තමයි දෙවියන්ට කරන පූජාව හැටියට හඳුන්වනවා මේ ගිනි පූජාව. මොකද ඒක පින්වතුනි අපේ බුදුහාමුදුරන්ගේ කාලෙත් ඒ බ්‍රාහ්මණයන් අතර තිබිච්ච දැඩි විශ්වාසයක්. ඉතින් දැන් මේ බෝසතාන් වහන්සේ දැන් ගිනි දිවියන් පුදන්න ගිහිල්ලා ඔන්න ගියා හරකෙක් අරගෙන. දැන් හරකා මරලා ඒ මස් ටික තමයි දැන් ගිනි දිවියන්ට පූජා කරන්නේ. දැන් බෝසතාන් වහන්සේ හරක මරන්න කලින් කල්පනා කරා මේ ලුණු ඇඹුල් නෑනේ. ඉතින් ලුණු ඇඹුල් නැතුව කාටවත් කෑමක් කන්න බෑනේ. ඒ නිසා මම ලුණු ඇඹුල් ටිකක් හොයාගෙන යනවා කියලා හරක ගැට ගහලා ආයෙ නගරයට ආවා ලුණු හොයන් එන්න. ඔය අතරේ පින්වතුනි කැලේට ආපු හොරු ටිකක් මේ හරකව දැකලා අර හරකව මරලා වලිගෙයි අන්තට්ටුවයි විතරක් ඉතුරු කළා. අර උඩ මතු පිට තියෙන ලොම් සහිත හම් ටික ඉතුරු කරලා අනිත ඔක්කොම හොරු ටික කාලා ගිහිල්ලා. ඊට හොරු ටික අරගෙන ගිහිල්ලා. දැන් බෝසතාණන් වහන්සේ ලුණු ඇඹුල් ටික අරගෙන අර පූජාව කරන තැනට ආවයන් පස්සේදී හරක නැහැ. බලනකොට හැමයි වලිගේ විතරයි තියෙන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ හිතලා තියෙනවා දැන් මේ බෝසතාණන් වහන්සේ යන්නේ දෙවියන්ට මේ පුදන්නනේ. ඒතර බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා තමන්ට තියෙන ආහාරයවත් රැකගන්න බැරි මේ දෙවියෝ මාව කොහොම රකින්නද? උන්වහන්සේ සිතුවිල්ලේ මර දෙවියන් පිළිබඳ තිබිච්ච විශ්වාසය නැති කරගත්තා. දැන් ඉතින් මේ හරකගෙන ආවේ කාට දෙන්නද? දෙවියන්ට දෙන්නනේ. ඒතර දෙවියෝ දැනගන්න එපා තමන්ට ලැබෙන මේ ආහාරය රැකගන්න. ඒතර බෝසතාණන් වහන්සේ කල්පනා කරා තමන්ට තියෙන ආහාරයවත් රැකගන්න බැරි ඔහු කොහොමද මාව රකින්නේ? ඉතින් බෝසතාණන් වහන්සේ තියෙන තරහට අර හැමයි වලිගේ විතරක් ගින්දරට දාලා ගියා. කියාගෙනත් ගියේ
නුඹට ඕකත් වැඩි කියලා. ඒ කියන්නේ දෙවියන්ට කියනවා නුඹට ඕකත් වැඩි කියලා. තමයි දාලා ගියේ. මොකද ඉතුරුණු ඉච්චරයි. ඉතින් ඇත්තටම පින්වතුනි අපට එහෙම ආරක්ෂාවක් ගන්න බෑ. අපට පින්වතුනි තියෙන එකම රැකවරණය තමයි තුනුරුවන්ගේ රැකවරණය විතරයි. හැබැයි මතක තියාගන්න ඒ තුනුරුවන්ගේ රැකවරණය හරියට ලැබෙන්නේ කාටද? සර්ව සම්පූර්ණයෙන් භාග්‍යතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයාට පමණයි. එහෙනම් අපි හැම වෙලේම අපේ තිසරණ පිරිසුදු කරගන්නයි අපි උත්සාහ කරන්න ඕන. අපේ පින්වතුන් භාග්‍යතුන් වහන්සේට වඳින්න. භාග්‍යතුන් වහන්සේට පින්වතුනි පුද සත්කාර කරන්න. ඒක ජීවමාන සංඥාව හිතේ තියාගෙන පුද සත්කාර කරන්න. අපි බලන්න ඕන යමක් අපි භාග්‍යතුන් වහන්සේට පූජා කරනකොට ඇත්තටම අපිට මේ පූජාව කරන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියන සිතුවිල්ල තියෙනකොට විතරයි. දැන් බලන්න අපේ සමාජයේ සමහර අය බොහොම පින්වතුනි අවිඥානිකව මේ පූජාව කරන අවස්ථා අපි දැකලා තියෙනවනේ. හොඳම උදාහරණය තමයි සමහර ලාවට ඔය සුවිශේෂී චෛත්‍ය ස්ථානවල පූජා කරන කිරිපිඩු පූජාව. සමහරලාට අර මැටි කෝප් එකක හදාගත්තු කිරිබත් ටිකක් දාලා ඒක ගිහිල්ලා අර චෛත්‍ය වටේ සමහරලාවට කිරිපිඩු 12ක් 20ක් 50ක් ඒ විදිහට තමයි තබලේ ඉන්නේ. දැන් අපි පින්වතුනි බුදුරජාණන් වහන්සේව අදහන්නේ මේ සියල්ලටම වඩා උඩින් තියලානේ. ඒතර එහෙනම් සියල්ලටම වඩා ඒ කියන්නේ අපි ළඟ ඉන්න හැමෝටම වඩා උඩින් අග්‍රස්ථානයේ තියලා අපි බුදුරජාන් වහන්සේ අදහන නිසානේ ඒ බුදුරජාන් වහන්සේට අපි ওই විදියට ආහාර පාන දෙන්නේ. නමුත් මම නිකමන ප්‍රශ්නයක් ඇහුවොතින් තමන්ගේ ඥාතියෙක් එනවා තමන්ගේ ගෙදරට අපි පින්වතුන් කැමතිද ওই ඥාතියට ඔන්න ওই විදියට කිරිපිඩු හදලා තියු වගේ ආහාර ටිකක් පිළිගන්වන්න? කැමති නෑ. ඒක පිළිගන්වනකොට හිතෙනවා ඒක සුදුසු නෑ කියලා. එතකොට එහෙනම් නෑයකු තරම්වත් පින්වතුනි අපි බුදුරජාන් වහන්සේට ගරු කරලා නෑනේ. අන්න උතන තමයි අපි හිතන්නේ නැති දැන තියෙන්නේ. පින්වතුනි අඩුම තරමේ තමන්ගේ නෑයෙක් ගෙදරට ආපු වෙලාවට සංග්‍රහ කරන ක්‍රමයක් තියෙනවනේ. අන්න ඒ ක්‍රමයවත් අඩුම තරමේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේට පුද පූජා පවත්වනකොට පින්වතුනි පාවිච්චි කරන්න. එහෙම නැතුව හිතන්න එපා ඒ අනුවන කමින් කරන පූජාවල් වලට අපට සංසාරයේ මහත්ඵල මහානිසංස ලැබෙයි කියලා. නොලැබෙනව නෙමෙයි යම් ප්‍රමාණයක් ලැබෙයි. හැබැයි ඒ ලැබෙන ප්‍රමාණය මහත්ඵල නේ. ඒ නිසා අපි පින්වතුනි බුදුරජාණන් වහන්සේට ඒ කරන පුද පූජාවල් පිළිබඳව අපේ හිතේ තියෙන ඕන අවබෝධය. දැන් මම මේ සඳහන් කරපු උපාසකතුමා අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේගේ සරණ ගියපු කෙනෙක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙන අන් කිසිදු සරණක් නෑ කියන මට්ටමින් පින්වතුනි භාගතුන් වහන්සේගේ සරණ ගියපු කෙනෙක්.